අර සමස්ත ලංකා දුවල එක ගහපු අක්කද? ඔයා තමයි. නංගි මේ. ගාත කියන වෙලාවට ගාත කියන්න කියවන්න කියාගන්න එපා හොඳේ. මුළු පන්තිම දානවා මං එළියට. හලෝ මේ. හලෝ. විනේ පාරමිස් උඹට කතා කරා. මාට්ටුද මන්ද බං උඹලගේ ලව් එක? අනේ කමක් නෑ බං. දැන් මට මේ හංග ලව් කරන එක එපා වෙලා තියෙන්නේ. ඕනම් බැජ්ජට් ගලවලා දායිනේ. ඒ උනාට ඔබ පිළිගන්න යන්න එපා. ෂේප් එකක් දාගෙන වරෙන්. දන්නවනේ විනේගේ හැටි. ගෙවල් වලින් ගෙනලා අස් කරයි හොඳේ. මේ ඊළඟ මයි ක්ලාස් එකේ පොඩ්ඩක් බලනවාද? මං ඩක් ගාලා ගිහින් එන්න. හරි උඹ ගිහිල්ලා වරෙන් මං බලන්නම්. thank you බං හොඳේ. සමුසේ මොනවද ඔය කරන්නේ? ඈ අටෙන් පොත්තෙන් එන්න කල්ලුත් ලව් කරන්න අරගෙන. සමුසේ ඉස්කෝලේ ඉන්න ලව් කරන්නද? අර අයින්සක දෙමව්පියෝ දුක් මහන්සි වෙලා හම්බ කරලා උඹලම ඉස්කෝලේ වන්නේ රටට දැයට වැදගත් මිනිස්සෙක් කරන්නේ. උඹලා මොනවද කරන්නේ? දික්කල්සම ගහපු ගමන් උන්ට ලව් බහන්දම ගන්නවා. ඔය දැන් ෂර්ට් එක තුලින් දාගෙන කන පැලෙන්න ගහන්නේ. ගෙදර ගිහලා ඉන්නවද? අනේ නෑ මිස්සීම සම්බන්ධයක්. කවුද මිස්ටර් බොරු කිව්වේ? කන පැලෙන්න ගහන්න කොට මම. බොරුව නවත්තගනි. හැමදේම දැනගෙනයි මම මෙතෙන්ට ඔබට කතා කරේ. පොඩ හිටපන් අනිත් එක ඉතලක. කවුද මේ? කවුද කියලා බලාගන්නකෝ ආවම. විනය බාරනි මට කතා කළාද? ඔව්. එන්න කුමාරියානි. අඳුරන්නේ කුරුල්ලා කිරිලි. කසන් කියන්නේ මගේ හොඳම යාළුවා මිස්. සඳමේ කියන්නේ මගේ හොඳම යාළුවා මිස්. එතකොට මේ බෙට්ටි. අනේ මේ අපි උඹලගේ වයස පහු කරලා මෙතෙන්ට ආවේ. මේ ඉස්කෝලේ විනය කියලා දෙයක් තියෙනවා. අපි ශිෂ්‍යනායිකාව කරලා තින්නේ මේ ළමයින්ට ආදර්ශමත් වෙන්න පුළුවන් ඒ උන්නේ මේනේ බලන්න යද්දි. ශිෂ්‍යනායිකාව ඔක්කොම දාපන්. අනේ ඔය බැග් එක ගාලා මෙතනින් තියන්න. අදින් පස්සේ සමුදේ මම ශිෂ්‍යනායිකා තනතුරෙන් අස් කරලා දානවා. මේ දෙන්නටම දෙන අවසාන සහ අන්තිම අවස්ථාව. ඔය සම්බන්ධතාවය අදින් පස්සේ තියෙන්න බෑ. තේරුණාද පුතේ? එහෙම නොවුනොත් මේ විනය බාරමිස්ට සිද්ධ වෙනවා. ඔය දෙන්නගම දෙමාපිය ඉස්කෝලේට ගෙන්නලා මේ ගැන දෙමාපියන්ට කියලා ඔය දෙන්න ඉස්කෝලෙන් අස් කරලා දාන්න. ඒ මොනද මොකද වෙන්නේ? ඔයාලා නාගතයක් නැති වෙනවා. මං එච්චර දරා නෑ පුතේ. හැබැයි ඔය සම්බන්ධ නවත්තන්න ඕනේ. මොකද එතනින් එහා ගියොත් මට විනය ගියා මාර්ග ගන්න වෙනවා. හරි? මොකද කියන්නේ දෙන්නත් එක්ක? ලැජ්ජ වෙනවද නැත්නම් මේ සම්බන්ධ නවත්තලා දානවද? එහෙම මොකද සම්බන්ධයක් නෑ මිස් අපේ. ඔව් මිස්. එහෙම දෙයක් නෑ. කසු. සමුසේ ස්පොට් දොල්. සමුසේගේ රූපෙටවත් ගැලපෙනවද බලන්න මෙයා. තරහ වෙන්න බසද පුතේ? ඔයා ස්පොට් කරන නිසා කොල්ලුවක් තියාගෙන කොහොමද කියන්නකෝ මෙයාට මැච් වෙන්නේ? මටත් ඉන්න පුතේ. සමුසේලා මේ කොල්ලන්ගේ ජීවිත කාලකන්ණි කරන්න එපා ඔය. සමනි. Hey teacher. අදාහ දීපන් දිනේ. ඔව් ටීචර්. අපිට පස්සේ ටේබල් එකේ මම දැක්කනේ K+X කියලා මේ හાર્ට් එකක් ඇතුලේ ගහලා තියෙනවා. මොකෝ ගණන් සූත්‍ර ලියලා? අද හවස ගෙදර යන්න කලින් මුළු ඩෙස්ක් එකම හුරලා පේන්ට් එකක් ගහලා යන්න ඕනේ. මට පෙන්නලාද? ටීචර්, කසුන් එක්ක බාගේ දාලා කරන්නද? කසුන් එක්ක බාගේ දාලා? කසුන් එක්ක බාගේ දාලා කිව්වයි කියලා හිතාගන්න. ආයි මදෙන්න මට පේන්න ඉන්න එපා. එක මොහොතක් එකට ඉන්න බෑ දෙන්නට. අහනා මොකද විස් කේස් එකක්ද? කුමාරනි අපි තෝරපු විශ්නායිකාවන්ගේ වැඩ. එළවලු මිස්. බැජ් එක ගලවලා ලව් කරලා මාස්ටර්. අර හරි පාඩු ටික. නඩු මිස් ඉන්න තිබ්බේ. හොඳම ගෝලෙ ටික. අන්තිමට මිස් සමාව දුන්නා මම. ඔව් කමන්නේ මිස් කමන්නේ. අපිට තේරෙන්නේ මිස් මාස්ටර් කම.
යන්න